මේ වීඩියෝ එකෙන් විනාඩි දෙකක් ඇතුළත Triple Eight Stars ඔරිජිනල් account එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා අපේ link එකකින් අනිවාර්යයෙන් මෙන්න ඒ link එකකින් ආපු ගමන් කෙලින්ම මේ Triple Eight Stars registration page එකට තමයි එන්නේ. මෙන්න මේ page එක තමයි open වෙන්නේ. මේක බලන්න කෙලින්ම one click කියලා දෙනවා. මේ කතන්දර වෙන මොකුත් හිතන්න ඕනේ නැහැ. ඔයාලා කෙලින්ම one click කියන එකට යන්න. ඒකෙන් විනාඩි දෙකෙන් account එක හදාගන්න පුළුවන්. විනාඩි දෙකක්වත් යන්නේ නැහැ. one click කියන එක touch කරපු ගමන් ඔන්න තියෙනවා මේ කතන්දර මුකුත් නැහැ. මේකේ මුකුත් හදන්න දේවල් නැහැ. කෙලින්ම ඔයාලට දාන්න තියෙන්නේ මෙතන මේ ටික තියෙනවද බලන්න. මේ select country මේව select වෙලාමයි තියෙන්නේ. අපේ link එකකින් ආවා කියන්නේ මෙතන ශ්‍රී ලංකාව දාලා තියෙන්න ඕනි. එහම බැරි වෙලා හරි නැත්නම් ඒව ශ්‍රී ලංකාව දාගන්න වෙනවට කිද්දෙත් කමන්න මේ විදිහට හදන්න. ඊට පස්සේ select currency එක LKR තියෙන්න ඕනේ. හරිද? මේක වෙනස් වෙලා තියෙනවා විතරක් හදන්න නැත්නම් මුකුත් කරන්න ඕනේ. ඊට පස්සේ promo code කියලා දෙනවා. ඒ promo code කියන එකට අපි මේ දාලා තියෙන promo code එකක් දාගන්න. මේ promo code එක කියන එක හරිම වැදගත්. හරිද? account එක මොනවාම හරි ගැටලුවක් වුණොත් එහෙම අපේ මේ premium promo code එක හදලා තිබ්බොත් විතරයි අපිට support එකක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ promo code හරියටම දාගන්න. මේ කැමති එකක් දාගෙන මම මෙතන list එකක් දාන්නම්. මේ මම දැන් මේකේ නම් දාන්නේ දෙයියෝ කියන premium promo code එක. අනිවාර්යෙන් premium මේ promo code එක දාන්න. මොකද ඔයාලට මේ email එකක්වත් add කරන්න නැතුවනේ account එක හදන්නේ. මේ විනාඩියෙන් one click වලින් හදන්නේ. ඒ කියන්නේ ටක් ගාලා හදන්න පුළුවන්. මේ අදාළ එකක් දාගන්න. මම දැන් දෙයියෝ කියන එක දාලා තියෙනවා DEIYO. ඊට පස්සේ register button එක තියෙනවා පල්ලෙහා කොළ පාට. මම ඒ යන්නේ button එක ගන්නවා. button එක ගහපු ගමන් account එක හැදෙනවා. හැදෙන්න කලින් මෙතන යනවා security verification එක. හරිද? බලමු දැන් ඒක කොහොමද හදාගන්නේ කියලා. ඔන්න ආව සිකියුරිටි වෙරිෆිකේෂන් එක මේක මේ වෙන වෙන ආකාරයට පොඩ්ඩක් එහෙම වෙලා ඉන්න පුළුවන්. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා මේ පල්ලෙහා තියෙනවා අපේ Telegram WhatsApp මේ group තියෙනවා. ඒවට message එකක් දාන්න. දැන් මේක නම් මෙන්න මේ draw එක මේ පල්ලෙහා මම හිට මෙට කරන්නේ හිට මෙට කරද්දි මේ football එක හිට මෙට වෙනවා. දැන් ඔය හිස්තනක් තියෙනවා පේනවනේ මෙන්න කපොල්ල. අන්න ඒකට සාමාන්‍යයෙන් ඒකට කිට්ටු කරලා ඒකට medical ලා අතාරින්න විතරයි තියෙන්නේ. හරි මම දැන් ඔන්න අතාරිනවා මේ. ඔන්න ගන්න තිබ්බම ඇති. හරිද? ළඟම හරියටම තියන්න ඕනේ නැහැ. ඔන්න අතාරියට පස්සේ හරියටම සිකියුරිටි වෙරිෆිකේෂන් එක පාස් වෙනවා. success කියලා වෙන්න. අන්න account එකේ ඉතිරි වැඩ ටික ඔටෝම යනවා. ඔන්න account එක හැදිලා තියෙනවා. හරිද? account detail කියලා හදලා තියෙනවා. මේ දැනටත් account එකට log වෙලා ඉන්නේ. හැබැයි අපි දැන් මේ website එකෙන් ඇවිල්ලා තියෙන්නේ. website එකෙන් ආවම අපිට app එක ඉතින් මේ website එකෙන් play කරන්නේ කරදරයි. ඉතින් app එක download කරන්න වෙනවා. ඊට කලින් මේක මතක තියාගන්න. දැන් ඔයාලා අපේ premium promo code එක පාවිච්චි කරලා ආවේ. හරිද? ඒ වුණාට අපිටවත් මේ username password කියන ඒවා ආයෙ ගන්න බෑ ගියොත් එහෙම. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දෙක ලියලා තියාගන්න. හරිද? මුලින්ම ලියලා තියාගන්න. මේ copy paste එහෙම තියාගන්න පුළුවන්. කොහොම හරි කමන්නේ අනිවාර්යයෙන් මෙතන මේ දෙක ලියලා තියාගන්න. මේ password එක පේන්නේ නැත්නම් මෙතන හැක් තියෙනවා පේනවනේ. ඒ හැ touch කරාට පස්සේ password එක පේනවා. මේ capital symbol මාරු කරන්න එපා. password එකේ capital අකුරු capital ද තියෙන කියලා බලලා ඒවා capital ලියාගන්න. simple තියෙනවා නම් simple ලියාගන්න. ඒවා හරියටම ලියාගන්න. හරිද? මේ මුකුත් මාරු කරගන්න එපා. මේ username එකක් 10 පාරක් විතර බලලා ලියාගන්න. screenshot එකක් ගන්න දන්නේ නැහැ. සමහරව එකක් දන්නේ නැහනේ. මට එකක් කියලා දෙන්න බෑ. phone එකට වෙනස් වෙනවා සමහරවල් screenshot එක. දන්න කෙනෙක්ට හරි කියලා වෙලා screenshot එකකුත් තරම් තියාගන්න phone එකේ. ලියලා නම් තියාගන්න. ලියන්න කාටවත් පුළුවන් නේ. හරියට 10 පාරක් විතර බලලා ලියලා තියාගන්න. ඒක වැදගත් ඉන්න තමයි 3-4 පාරක් කියන්නේ. ආයෙ ගන්න බෑ ඔක් ගියොත්. ඒක නිසා ඕක දාගන්න. ඕක දාගත්තට පස්සේ දැන් මේ account එක හැදලා තියෙන. ඒ වුණාට අපි යමු දැන් app එක download කරගමු. මේක මෙහෙම මේ web එකෙන්ම play කරන්නේ කරදරයි. ඔන්න මම මේ උඩ Triple Eight Stars කියලා තියෙන logo එක ඒක touch කරාට පස්සේ home එකට එනවා. හරිද? මේ home එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලට මෙතනින් පේනවා මේ පල්ලෙන් තියෙනවා මේ download කියලා තියෙන Triple Eight Stars download කියලා app එක එතනින් download කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඕනිම මේ page එක පල්ලෙටම කරාට පස්සේ මේ තියෙන්නේ මේ තියෙන ඔයාලට පේනවා මේ Triple Eight Stars mobile application කියලා තියෙන. ඔන්න ඔක touch කරන්න. ඔකට touch කරාට පස්සේ ඔයාලට පුළුවන් Android ද Apple ද කියලා select කරන්න. මෙතනින් ඔයාලගේ ෆෝන් එකට දාලා app එක download කරගන්න පුළුවන්. පුළුවන් තරම් ඔයාලගේ Android iOS දෙකම තිබ්බට කමක් නැහැ. Android phone එකක් තියෙනවා නම් Android එකම ගන්න. iOS එක ගොඩක් වෙලාවට ගන්න යන එක වාත වෙනවා. මොකද සමහර games වලට casino games වලට මේ යන්න දෙන්නේ නැහැ. මම දැන් Android කියන එක touch කරේ කොළපාට button එක. ඊට පස්සේ මෙන්න මෙතන app එක මෙහෙම download වෙනවා. හරිද? සමහර වෙලාවට app එක download කරන්න දෙන්නේ නැහැ. හරිද? මොකද මේක Google Play Store තියෙන එකක් නෙමෙයිනේ. ඒ වෙලාවට මෙතන මේ browser එකේ unknown sources කියලා මේ ටික් එක දාන්න එනවා. හරිද? මේක දැන් මේ මෙතන මේ උදාහරණ මේ පල්ලෙහින් තියෙනවා. මේ තියෙන install unknown app කියන එක touch කරලා ඉවරලා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට මෙතන ටික් එක දාගන්න තියෙනවා allow app install from unknown sources කියලා ඔන්නම ටික් එකක්. හරිද? දැන් මේ විදිහටම නෙමෙයි සාමාන්‍ය මේ වගේ තියෙනවා. මෙතන මම මේ වීඩියෝ එකක් කැලලා දාන්න නැත්නම් ඔයාලට පෙනේ. ඒක හරියට දාගත්තට පස්සේ app එක download කරන්න පුළුවන්. මොනවාම හරි එක සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් කරගන්න බැරි නම් හරි app එක download වෙන්නේ නැත්නම් හරි අනිවාර්යයෙන්ම අපේ මේ WhatsApp Telegram group එකට message එකක් දාන්න අපි support එකක් දෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. app එක download වෙන්න පොඩි වෙලාවක් යනවා. app එක download කරනවා මෙතන නිකම්ම open කියලා තටනවා. එහෙම නැත්නම් මම මෙතන මේ draw එක උඩ draw එක ඇදලා බලලා වෙලා මේ මෙතනින් open කරගන්න පුළුවන් computer උනාට පස්සේ. ඒක කොහොම කරත් කමන්නේ නැත්නම් ඔයාලා install වෙච්ච තැනට storage එකට ගිහිල්ලා app එකේ තියෙන මේ setup එක තිබ්බ තැන හොයාගෙන එතනින් open දෙන්න පුළුවන්. දැන් මම මෙතනින් open දෙන්න. හරිද? මෙතනින් ඕක ටිකක් වෙලා ගියාම මෙතන open කියන එක යනවා. හරිද? අවුලක් නැහැ. මෙතනින් අපි draw එක ආය ඇදලා වෙලා මෙතන නිකන් මේ download වෙච්ච එක touch කරාට පස්සේ app එක install වෙන්න ගන්නවා. හරිද? ඔතනින් install වෙන්න කලින් සමහරලාට අර මේ එතනත් install කරන්න දෙන්න තියෙනවා අර unknown source කියන එක install unknown source කියන එක දෙන්න වෙනවා සමහරලාට. ඒලාට දැන් මම install දුන්න button එක install දෙන්න සමහරලාට බෑ කියලා වැටෙනවා. මේ Play Store තියෙන app එකක් නෙමෙයි. එතකොට තමයි අර අතන ප්‍රශ්නේ ඉන්නේ. ඒව මොනවා හරි ඔයාලට එතන unknown source කියන ටික එක දාලා බැක් වුණාම ආයි install කරන්න පුළුවන් කොහොමද? එහෙම බැරි වුණොත් මම අපිට message එකක් දාන්න අපි හදලා දෙන්න. එතන install වෙනවා පොඩි වෙලාවක් යනවා install වෙන්න. install වුණා මෙතනින්ම open දෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ මේ phone එකේ home එකට ගිහිල්ලා app තියෙන තැනට ගිහිල්ලා මෙතන Triple Eight Stars කියලා app එක install වෙලා තියෙනවා. එතනින් open කරගන්න පුළුවන්. app එක load වෙනවා. app එක load වෙලා ඔන්න home එකට එනවා. මෙතන මේක allow දෙන්න notification එකකට කියලා අහන එක allow දෙන්න. ඊට පස්සේ අපි හදාගත්ත account එකට log වෙන තියෙන මේ login කියලා button එක තියෙනවා. ඔය නම් මෙතනින්ම හදන්න පුළුවන්. app එක කෙලිම download කරලා මෙතන registration එහෙම යන්න පුළුවන්. කැමති විදියක් කරන්න ඉතින්. කොහොම කරත් දැන් අපි account එක හදලා තියෙන මම login කියන එකට යනවා. ඊට පස්සේ අපි අර save කරගත්ත ලියලා තියාගත්ත ID එකක් තිබ්බනේ account එකට. ඒ ID එක email එක නෙමෙයි අපි ID එකක් ආවේ. මොකද one click වලින් හදාගත්තේ. ඒ ID එක දාන්න මෙතන මුලින්.
ඔන්න මම ID එක හරි පරිස්සමෙන් ටයිප් කරගෙන පාස්වර්ඩ් එකක් ගහගත්තා. පාස්වර්ඩ් එක බලන්න දැන් මගේ නම මේ කැපිටල් ලකුණු නෑ. මේ X තියෙනවා F තියෙනවා එහෙම තියෙනවා. ඒවා බලන්න කැපිටල්ද සිම්බල්ද කියලා බලලා අර එක ස්ක්‍රීන්ෂොට් එකක් හරි හරියට ලියාගෙන කිව්ව ඒක හරියටම බලගන්න නැත්නම් ලොග් වෙන්න බෑ. මොකද ආයෙ මේව ගන්නත් බෑ. පාස්වර්ඩ් එක පේන්නේ නැත්නම් මෙතන මේ ඇහැ තියෙනවනේ. ඇහැ ටච් කරාට පස්සේ පුළුවන්. මම දැන් ලොගින් දෙනවා. ලොගින් බටන් එක ටච් කරා. මේ ඇහැ සලකුණ මේව කරාට පස්සේ පාස්වර්ඩ් එක පෙන්නනවා. මේ අර නැත්නම් ඩොට් එකක් නෙවෙන්නේ. ඔන්න මේ ලොගින් දුන්නාට පස්සේ කෙලින්ම යන්නේ. දැන් මොකද අලුත් account එකක් නෙමෙයි කෙලින්ම ඩිපොසිට් වලට තමයි ඔටෝම යන්නේ. හරිද? මම දැන් එතනින් බැක් කරලා හෝම් එකට ආවා. මේ පල්ලෙහා තියෙනවා ඊට පස්සේ මෙනු බටන් එක පල්ලේ දකුණු පැත්තේ කරවල තියෙන්නේ. ඒකට යන්න පුළුවන්. ඒකෙන් ගියාම ප්‍රධාන මෙනු එකට යනවා. මම දැන් ඩිපොසිට් වලට ආයන් හැටි මේ පෙන්නන්නේ. මොකද ඩිපොසිට් එකක් දාන්න බෑ ගේම් එක ගහන්න. ඔන්න මෙනු එකට ආවට පස්සේ මේ උඩින්ම තියෙනවා ප්‍රධාන මෙනු එකේ ID එක තියෙනවා. ඊට පස්සේ මෙතන සල්ලි බිඳුවයි තියෙන්නේ. හරිද? බිඳුවනේ තියෙන ඊට පස්සේ මෙතන ඩිපොසිට් කියලා බටන් එකක් තියෙනවා. ඩිපොසිට් කියන බටන් එක මම ගහගත්තා. ඔන්න එනවා account ඩිපොසිට් වලට. හරිද? මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට කැමති විදිහකට සල්ලි දාගන්න පුළුවන්. මේක හැම මෙතෙඩ් එකම තියෙනවා. ඔයාලගේ BOC online දැන් නම් හැමෝගෙම online banking නැති කෙනෙක් නැහැනේ. BOC තියෙනවා, easy cash තියෙනවා, nation trust, commercial නැත්නම් crypto payment කරනවා නම් crypto payment මේ වගේ හැම එකකිනුයි හැම දෙයක්ම තියෙනවා. මේ හැම එකකටම දැන් මේ දේවල් තේරෙන්නේ නැත්නම් මේක නිකන් සංකීර්ණ වැඩි වගේ නම් සල්ලි දාගන්න එක මම මේ දාලා තියන්නම් මේ වීඩියෝ එකේ description එකේ හරි නැත්නම් මෙතන මම වීඩියෝ එකේ description එකේ දාලා තියනවා. description එකේ හරි නැත්නම් මම මේ වීඩියෝ එක දාලා තියෙන කොහේ හරි පහලින් හරි වීඩියෝ එකට පල්ලෙන් කොහෙන් හරි දාලා තියනවා. cash agent ලගේ numbers එක. හරිද? official ඉන්න අය යාලා බය වෙන්න දෙයක් නැහැ. triple eight එකත් එක්ක register වෙලා ඉන්න. ඉතින් හොරු බංකොල්ල කාරයෝ නෙමෙයි. දැන් තංගල group වල සල්ලි දාලා දෙන්නම් කියන අයට අහුවෙන්න එපා කොහොමදත්. ඉතින් මේ number මොන එකකට උනක් කමන්නේ යාලගේ මේක save කර ඔය numbers ටික පල්ලෙහා මම දාන numbers ටික save කරගෙන මොන නමකින් සේව් කරගන්න ඒ cash agent හරි මොනවා හරි කියලා ඊට පස්සේ WhatsApp check කරලා බලන්න WhatsApp වල මෙයාලා ඉන්නවා. WhatsApp වලින් message එකක් දාන්න මම මේ අලුත් කෙනෙක් මම පළවෙනි deposit එක කරන්න හදන්නේ කියලා මට මේ කරන විදිය කියලා දෙන්න කිව්වන්. එයාලගේ බැංකුව වල විස්තරය වයි. ඊට පස්සේ වාට පහසු බැංකුවකින් ඔයා සල්ලි දාලි වෙලා සල්ලි දාපු ස්ලිප් එක හරි එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එක හරි ඒ කියන්නේ මොබයිල් එකෙන් නම් ෆෝන් එකේ ඇප් එකෙන් නම් ස්ක්‍රීන්ෂොට් එක හරි ගහලා යවන්න. අර ඔයාලගේ මෙතන තිබ්බ මේ account ID කියන එක හොඳට මතක තියාගන්න. හරිද? දැන් මෙතන දැන් මම නිකන් BOC මේව settings එකට වෙනස් වෙනවා. මේ මේක open කරා නම් විනාඩි 10ක් කරලා වගේ edit කරගන්න ඕනේ. මොකද මේ දැන් BOC එකටත් ඒජන්ට්ලා කීප දෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා කම්පැනි එක. දැන් ඔයාලා තව විනාඩි 10කින් පාරකින් ආයි BOC එක ඕපන් කරොත් මේ account number එක නෙමෙයි පෙන්නන්නේ. වෙන මේ BOC එක තියෙන වෙන ඒජන්ට් කෙනෙක්ගේ number එකක් පෙන්නන්නේ. ඉතින් එහෙම කරදර වෙන්න ඕනෙත් නැහැ. ඇත්තටම අර මේ කෙලින්ම ඒජන්ට් කෙනෙක්ට දැම්මම නම් එයාලා WhatsApp ඔස්සේ මේ වගේ අර time out වෙන එකක් නැහැ. විනාඩි 10 කරලා දාන්න ඕනේ මේක නැහැ. එයාලගේ විස්තර වලට දාලා වෙලා හරියට විස්තර ටික යවුවා නම් ඔයාගේ account ID එකත් එක්ක එයාලා ටක් ගාලා check කරලා විනාඩි 10 15ක් යද්දි සල්ලි දාලා තියෙයි. මෙතන මම නිකන් මේ BOC එක අරන් පෙන්නේ. මේ වගේ මේ commercial bank උනත් මේ දාන්න තියෙන මේ account number එක මේ PHS සුභාෂ් කියලා තියෙන මේ account number එක. ඊට පස්සේ අපි දාන හිතන 10000 දානවා. ඒතරේ දාන ගාන 10000 දැම්ම. ඊට පස්සේ account number එක දැම්ම. කියන්නේ අපේ account number එක අපි මොන account number එකකින් දැම්ම කියලා. ඊට පස්සේ account holder එක name එක කියන්නේ අපේ account එකේ name එක. ඊට පස්සේ payment එක කරාට පස්සේ screenshot එක. එහෙම නැත්නම් ඔය slip එකකින් නම් අර ATM machine තියෙන withdrawal deposit machine බැංකුවල අන්න ඒ වගේ එකකින් දානවා නම් ඒකේ හරියට පැහැදිලි ෆොටෝ එකක් මුළු හතරම පේන විදිහට පැහැදිලි ෆොටෝ එකක් එතන මේ අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතෙන්ට මේ payment screenshot කියලා දෙන්න. ඊට පස්සේ bank name එක, phone number එක, transaction ID එක. හරිද? reference ID කියලා කියනවා. හැම මේ deposit එකකටම slip පොඩි මේකක් දෙනවනේ අර ඔටෝ මේ වෙන අර කොලයක් දෙනවනේ මේ අපිට deposit එකක් කරා කියලා තහවුරු කරන්න. ඒකේ තියෙනවා මේ අංකයක්. ඒක තමයි පල්ලෙහා තියෙන transaction ID කියලා තියෙනවා. reference number කියලා කියනවා. ඒකත් එක්ක මෙන්න මේ account number එක අපේ account ID කියන්නේ මේ 888 එකේ account ID එක. මෙතන 1755 මේ මගේ එක. ඔයාලගේ එක වෙනස්. ඉතින් ඒක දෙන්න ඕනි cash agent කෙනෙක්ට දැම්මත් ඒ විස්තරات එක්ක මේක දෙන්න ඕනි account number එක දීපුවා. යාළුවා ඉතින් උදව් කරනවා එහෙම ගැටලුවක් නැහැ. මෙහෙම මම අලුත් කෙනෙක් කියලා කොහොනම් support එකක් දෙනවා. ඔය විදිහට පුළුවන් deposit එකක් දාගන්න. deposit එක දාගන්න ඒ වගේම මෙතන දැන් deposit එක පළවෙනි deposit එක දාගන්න කලින් ඔයාලට bonus එක සමහර අය ගන්නවා. bonus එක මහා කරදර වැඩක්. ඉතින් bonus එකෙන් play කරන්නත් හැම game එකම play කරන්න බෑ. සමහර games විතරයි play කරන්න පුළුවන්. ඉතින් ඒව කරනවා නම් මෙතන personal profile එකට ඇවිල්ලා ඔයාලා personal profile එකේ මේ email එකක් phone number එකක් link කරගන්න වෙනවා. ඉතින් email එකට දැන් link කියන ගිහිල්ලා එතකොට email එක දුන්නාට පස්සේ ඒකට code එකක් යනවා. ඒ code එක අරන් මේක ඇය ගහන්න තියෙන phone number එකට phone number එක ගවුවා. ඒ විස්තර ටික දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන personal profile එකෙත් මේ ටික complete කරගන්න වෙනවා හරියටම. ওই name එක ඊට පස්සේ city එක resident address මේ document type කියන වල මොනවා හරි ID එකක් හරි නැත්නම් driving license එකක් හරි නැත්නම් passport එකක් හරි මොනවා හරි තියෙන එකක් මෙතන select කරලා මේ document numbers එහෙම දාලා මේ නිකුත් කරපු දිනේ දාලා issued by කියන එක කවුද කියලා ඒ ටික දාලා එහෙම කරලා ගන්න පුළුවන්. එහෙම කළා තමයි ඔය ටික කළා තමයි deposit එක දාන්න ඕනේ. deposit එක දැම්මට පස්සේ තමයි පළවෙනි deposit එක ටික දැම්මට පස්සේ දාන ගාන වගේ තව මුදලා bonus එක එනවා. හැබැයි ඒක හැම game එකේම play කරන්න බෑ. ඒක play කරන්න තියෙන්නේ වෙන විදිහකට. ඉතින් ගොඩක් අය ගන්නෙත් නැහැ. කැමති කෙනෙක්ට ඉතින් එහෙම කරන්න පුළුවන්. ගොඩක් වෙලාට එහෙම නැත්නම් account එක මේ account එක හදලා deposit එක දාගන්න පුළුවන්. විනාඩි 5 10ක් ඇද්දි වැඩේ ඉවර කරගන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම අපිට message එකක් දාන්න. අපි ඉන්න ඕනි උදව්වකට ඕනි දෙයක් කරලා දෙන්නම්. Telegram ඉන්නවා, WhatsApp ඉන්නවා. message එකක් දාන්න. තව මේ වගේ ගොඩාක් games මේ triple eight එකේ winning trick කරනවා නම් හැම දෙයක් ගැනම අපි ඉගෙන ගන්න පුළුවන්. මේ අපිත් එක්ක මේ Telegram හරි WhatsApp හරි group එකට join වෙන්න. එතකොට මුකුත් විශ්සෙන්නේ නැහැ. එහෙනම් හැමෝම පරිස්සමෙන් bet කරලා ගේමක් ගහ ගන්න. හැමෝටම ජයම වේවා.